Hello guys, welcome back to my YouTube channel. මේ vlog එක දැන් කාලෙකට කලින් වීඩියෝ කරපු එකක්. හැබැයි මට දාගන්න ටයිම් තිබුණේ නැහැ. මට දිගටම මේකේ වීඩියෝස් ගන්න උනේත් නැහැ. හැබැයි ෆෝන් එකේ තනින් වීඩියෝස් තිබ්බ හින්දා මම හිතුවා මේ ටික එකතු කරලා vlog එකකට ගේනවා කියලා. මේ මගේ ස්පෙෂල් දවසක් වෙනුවෙන් මම රෙඩි වුණු එකක් තමයි තියෙන්නේ. මුලින්ම අපි ගියා පාසි කුඩාවලට. විලා පාසි එකේ තමයි අපි නැවතුනේ. මේ තියෙන්නේ එයාලා අපිට කරපු වෙල්කම් එක. ඊට පස්සේ මේ මට තිබ්බ රූම් එක. මේකේ මම ෆැමිලි එකත් එක්ක තමයි ගියා. අම්මයි තාත්තයි මමයි මල්ලි. මේකේ ඔක්කොම ක්ලිප්ස් මට ගන්න බැරි වුණා. මගදී වීඩියෝ කරන්න අමතක වුණා. එහෙම ගොඩාක් ප්‍රශ්න වුණා. හැබැයි ගත්ත වීඩියෝ ටික අපරාධ නිසා මම හිතුවා පොඩි vlog එකක් හදලා දාන්න ඕනේ කියලා. මේ තියෙන්නේ මගේ රූම් එක. මම හිතන්නේ මම මේකේ රූම් ටුවර් එකකුත් පෙන්නනවා. එහෙනම් බලලා අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. මොකක් නිසාද මම මේ පාසි කුඩා ගිහිල්ලා රෙඩි වුණේ කියලා. එහෙනම් බලාගෙන ඉන්න. මේ තියෙන්නේ මම ජොලියට වගේ කරපු රූම් ටුවර් එක. මෙතන එන්ට්‍රන්ස් එක. මුලින්ම ගියාම ඩබල් බෙඩ් එකක් තිබුණා. ඊට පස්සේ මිරර් එක, ටීවී, වෝඩ්‍රෝබ් එකක්. මේ ඉන්නේ මම. ටීවී එක තිබ්බා. කොෆි හදන්න ඕන එහෙම පොඩි ස්පේස් එකක් තිබ්බා. ස්පෙෂල් ගොඩාක් ස්පෙෂල් මුකුත් තිබුණේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අපේ වොෂ්රූම් එක. ඇත්තටම මේ vlog එකේ මට වීඩියෝ කරන්න ඕනම ටික කලබල නිසා මට වීඩියෝ කරගන්න බැරි වෙලා. මේ අපි ඒ කියන්නේ අපේ ස්පෙෂල් ඩේ එකට කලින් දවසේ තිබ්බ ටික මම ෂේප් එකේ වීඩියෝ කරගෙන කමක් නැහැ. ඉතින් මගේ උත්සාහය අපරාධනේ. ඒකින්ද මේක දාමු. මේ තියෙන බල්කනි ඒරියා එක. හරි ඉන්නේ අපේ මොන මල්ලි. ඉතින් මේක අරගන්නත් බෑ ඉච්චෝ. හරි. ඔහොම තමයි අපේ රූම් එකට පේන view එක තිබුණේ. ඒ වෙලාවේ මෝර්ම අවුවයි ඒ පැත්තට කොහොමද සාමාන්‍යයෙන් මං හිතන්නේ අවුවයි. මේ වෙලාවේ මන්ද අපේ රූම් එකේ මොකක් හරි AC ප්‍රශ්නකුත් වෙලා තිබ්බේ. ඒකින්ද ඉන්නම බැරි තරම් මෝර්ම රසයක් තිබුණේ. හරි. ඔහොම තමයි ඉතින් මගේ රූම් ටුවර් එක. එහා පැත්තේ තමයි අපේ රූම් එකට එහා පැත්තේ රූම් එකේ තමයි අපේ අම්මලාට තිබුණේ. ඔහොම තමයි ඉතින් තිබුණේ. හරි. ඊට පස්සේ ෂේප් එකේ වොෂ් එකකුත් දාගෙන මම ගියා හොඳ නිින්දක් දාන්න. මොනවා වුණත් නිදා ගන්න එපා වෙලාවට. ආනන්ද ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි ගියා පොඩි රවුමක් දාන්න. හිතන්නේ මේ අපි යන්නේ කොහෙද? ඊට පස්සේ අපි කෑවා පොල් අයිස්ක්‍රීම්. මේක මගේ පොල් අයිස්ක්‍රීම් try කරපු මේ first time. හැබැයි ප්‍රශ්නයක් තිබෙන ෂේප් එකේ තිබුණා. අපි ගියේ මෙතන මේ මොනවද ඒකට කියන්නේ? මොනවා හරි මේ බීච් එකේ පදින්න ගියේ. හැබැයි එතන හිටපු තාත්තගේ යාළුවෝ වගේක් කිව්වා මේ දවස්වල රැළ සැරයි. ඒකින්ද ඒක කරන එක හරියන්නේ නැහැ මේ වෙලාවේ කියලා. ඒකින්ද ඉතින් ඒක අපිට කරන්න වුණේ නැහැ. ඊට පස්සේ
මම හිතන්නේ මේක වෙන හෝටල් එකක්. ඉච්චෝ මට මතක නෑ කොහොම හරි මේ vlog එක කරේ මම 2025 ඔක්තෝබර් වල. දැන් මාස ගාණක් ගිහිල්ලා මේ ඉන්නේ මම. කොහොම හරි මෙතන බීච් view එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. පුදුම ලස්සනයි. මේ අපේ අම්මගේ මල්ලිගේ ෆොටෝ සෙෂන් එකක් ගියා. ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ බීච් එක නියමයි. කොහොමත් මං හිතන්නේ ඔය පාසිකුඩා පැත්තේ බීච් එකම මාර ලස්සනයි. ඊට පස්සේ අපි ගියා ආප්ප කන්න. මේ මෙතන පොඩි ආප්ප කඩයක් තිබ්බා. මෙතන ආප්ප මාර රසයි කියලා අපේ තාත්තා අපේ එක්කන් ගියා. මේ ඇත්තටම එතන ආප්ප මහා අමුතු රසක් තියෙන මාරම රසයි. අපි එතනින් ආප්පත් කාලා ඊට පස්සේ ආපහු ගියා අපි හිටපු හොටෙල් එකට. දැන් ගොඩක් රෑ වෙලා නෙමෙයි හවස් වෙලා. දැන් මම මාර එක්සයිටඩ් මේ වෙලාවේ. මම දැන් ප්ලෑන් කරනවා හිතින් මම හෙට මෙහෙමයි වීඩියෝ කරන්න, මෙහෙම වීඩියෝ කරනවා, මෙහෙම වීඩියෝ කරනවා කියලා. හැබැයි ඔන්න බලන්න මම හිතන්නේ අර කනාවට වගේ ගත්ත වීඩියෝ එකක් දෙකක් කරෙන්න මට කිසිම දෙයක් වීඩියෝ කරගන්න කිසිම සිහියක් තිබුණ නැහැ. ඒක තමයි ඇත්තම කතාව. කමක් නැහැ ඉතින්. පුංචි දේවල් හරි තියෙනවනේ මෙමොරිස් විදියට නේද? ඊට පස්සේ කොහොම හරි අපි ගියේ අපේ ලන්ච් වලට ඩිනර් වලට. අපේ ලන්ච් එක අපි හොටෙල් එකට චෙක් ඉන් වෙනකොටම අරගෙන ආවේ. මුලින්ම තිබ්බ මෂ්රූම් සුප් එකක්. ඒක 10 out of 10 මාරම රසයි. ඊට පස්සේ රයිස් එකක් තිබුණා, සීෆුඩ් ප්ලෑටර් එකක්, chicken devil එකක්, ඒ වගේ ස්පැගති, bread salad ඔය ඔක්කොම තිබුණා. මේ තියෙන්නේ මං අර කියපු ස්පෙෂල් ඩේ එක. බලන්න මට මෙතෙන්ට මමමයි ඩ්‍රෙස් කරගත්තේ. මට ඕනුණා ඉදාට සිම්පල් විදිහට ඉන්න. බලන්න කිසිම අනේ මන් දන්නේ මට මෙන්න මේ වීඩියෝස් 2-3 විතරයි තියෙන්නේ. මේ ටික හරි තියෙන එකට මම මාර සතුටින් ඉන්නේ. මේ තමයි අපේ ග්‍රැජුවේෂන් එක අවුරුදු 4ක් කැම්පස් එකේ මාර විදිහට මහන්සි වෙලා වැඩ කරලා ඉගෙනගෙන මේක තමයි ෆයිනල් රිසල්ට් එක අපේ. එතකොට අපි හැමෝම බැච් එකේ එක පැති වලින් ආපු ලංකාවේ වටේම අය පිහිටියා. ඇත්තටම ට්‍රින්කෝ වලට කැම්පස් සිලෙක්ට් වුණාට පස්සේ ගමේ අය ගොඩක් අය කිව්වා ඇයි ඔච්චර දුර යන්නේ ඔයාට රිසල්ට් මදිද හොම ප්‍රශ්න ගොඩයි. හැබැයි මගේ හිත කිව්වා නෑ මේ කැම්පස් එකට මම යන්න ඕනේ. ගෙදරින් දුර ඉඳලා මම මේක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ කියලා තමයි මම මේ කැම්පස් එකට ගියේ. හැබැයි මම අදටත් දුක් වෙන්නේ නැහැ. මොකද මට හොඳ යාළුවෝ ටිකක් හම්බුණා. මම ජීවිතේ ගොඩක් දේවල් එක්ස්පීරියන්ස් කරා මීට කලින් කරලා නැති. ඇත්තටම කියනවා නම් ඕනම චැලෙන්ජ් එකකට ෆේස් කරන්න මාරම ශක්තියක් ලැබුණ කැම්පස් එකකින්. මේක තමයි ඉතින් ෆයිනල් රිසල්ට් එක. මට මාර දුකයි. මම හිතුවේ මම ඩ්‍රෙස් අප් කරගන්න තැන ඉඳන්ම චූටි ක්ලිප්ස් ගන්නවා කියලා. හැබැයි මන් දන්නේ නැහැ මට තිබ්බ කලබලයටද කියලා. මොකද අපේ අම්මට ඩ්‍රෙස් කරෙත් මට ඩ්‍රෙස් කරගත්තෙත් මම. ඒකේද මට ටයිම් උනේ නැහැ. තිබ්බේ නැහැ වීඩියෝ කරන ගමන් එක කරගන්න. බට් අපේ මල්ලි තමයි මේ වීඩියෝ එක මට අරන් දුන්නේ. මුළු පෙරහැරේම වීඩියෝස් අරගෙන තිබ්බා. තෑන්ක් කරන්න ඕනේ යාට. මම ඉල්ලුවෙත් නැතුව මට මේක කරලා දුන්නට. ඒක තමයි මට අද ඇත්තටම තියෙන්නේ. මේක තමයි ඉතින් මම අවුරුදු 4ක් බලන් ඉඳපු මම නෙමෙයි. අපි හැමෝම අවුරුදු 4ක් බලන් ඉඳපු දේ. ඉතින් මට මාර සතුටුයි. මං හිතන්නේ මෙතනින් vlog එක ඉවරයි. ඔයාලා බලන් ඉඳියට thank you so much.
එහෙනම් ගිහින් යන්නම්. බයි. ඉක්මනටම වීඩියෝ එකකින් හම්බෙමු. අවාරක මෙහෙවිත් මගේ හද කියවන්නේ රශ්මි සශිකලා ගොඩවිදාන මුදුන්කොත් ගෙදර